අපේ ගමන ඇවිල්ලා ඇදහිල්ලේ ගමන. ඇදහිල්ල තුල තමයි අපි විශ්වාසවන්තව මේ ගමන යන්නේ. ඒක තමයි දෙවියන් සහ අප අතර තියෙන බැඳීම. බැඳීමේ පාලම ඇදහිල්ල නැමැති මේ මහා පාලම. මේක විශ්වාස කරන්නට ඕනේ. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මහා විශාල ලෙස ඔබ ඇදහිල්ල තුල ඔබ විශ්වාස කරන්න කියලා. උන්වහන්සේ සුදු බයිබලයේ සඳහන් කරනවා මේ පුංචි අබෑටයක්. අබෑටේ පේන්නෙත් නැහැ. අබෑටේ මෙහෙම අතට ගත්තාම ඇඟිලි දෙකට ගත්තාම පේන්නෙත් නැහැ. මේ තරම් අබෑටයක් තරම් පුංචි ඇදහිල්ලක් පුංචි විශ්වාසයක් ඔබ තුල පළපදියම් වෙලා තියෙනවා නම් ඒක විශාල වශයෙන් රෝපණය වෙනවාමයි. ඉතින් අද දෙවනාංශය අපෙන් ඉල්ලන්නේ මහත් වූ ආදරයෙන් ඔබ මේ ලොකු දේවල් කරන්න බලාපොරොත්තු වෙන්න එපා. දාන ධර්ම ලොකුවට අඬබෙර ගහගෙන මම මේ පින් කරනවා මම මේ දේවල් කරනවා අවශ්‍ය නැහැ. පුංචි දෙයකින් පටන් ගන්න. පුංචි අබෑටයකින් අවිශ්වාසය ගන්නේ නැතුව විශ්වාසය අබෑටයක් තරම් අරගෙන ඇදහිල්ලේ ගමනකට පරිවර්තනය කරගෙන ඔබේ ජීවිතය වෙනස් කරගන්න බලන්න. උන්වහන්සේට මේ හැම දෙයක් තුලම කරන්නට පුළුවන්. එතකොට මේ අපි කොහොමද මේ ඇදහිල්ලේ ගමනට ශක්තිය දෙන්නේ? ඒ ශක්තිය දෙන තැන තමයි යාඥාව. කිසි විටකත් යාඥාව ඔබේ ජීවිතෙන් ඉවත් කරන්න එපා. යාඥාව අතරින්නත් එපා. දැන් ඔබ කොහොම මොනවා කිව්වත් කෑම ටික කනවනේ. අඳිනව පළඳිනවනේ. තමන් මුදල් හම්බ කරන එක කොහොම හරි කරන්න බලනවනේ. ඒහා සමානව ඊට එහා ගිහිල්ලා මේ හැම දෙයකම උල්පත වෙන මේ හැම දෙයක්ම අපිට ලැබෙන යාඥාවට මුල් තැන දෙන්න. අබෑටයක් තරම් පුංචි යාඥාවකින් පටන් ගන්න. උද්දේශන යාඥාවකින් පටන් ගන්න. ඒ යාඥාව වැඩි දියුණු වෙනකොට යාඥාව අතාරින්න නැතුව යනකොට ඔබේ සැලසුම් ක්‍රියාත්මක වෙනවා. ඔබට දෙවියන් වහන්සේ දෙන ටැලන්තු ක්‍රියාත්මක වෙනවා. ඔබ තුල මහත් ආශිර්වාදයක් හට ගන්නවා. ඔබ පළ දරන්නට යනවා. එතකොට අපිට අවශ්‍ය කරන්නේ දෙවියන් වහන්සේ සම්විධාන වහන්සේ අපිට කියන්නේ පුංචි අබෑටයක් තරම් විශ්වාසය ඇදහිල්ලෙන් ජීවත් වෙන්න කියලා. ඇදහිල්ලෙන් පිරුණු ලස්සන දවසක් අද ජෙසු පිටයි.